සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම CN log එකට සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් මම ඔයාලව අද එක්කගෙන යන්නේ ලෝක ප්‍රසිද්ධ දුබායි මිරකල් ගාඩන් එකට. ප්‍රෙසිඩන්ට් අයට ටිකට් එක දීලා 70යි. විසිට් අයට දීලා 100යි. එහෙනම් යමු මාත් එක්ක ඔන්න ටිකට් එක පංච් කරා එන්න යමු. එක જાතියේ මල් මිලියන ගාණක් එකම තැනකින් බලා ගන්න පුළුවන් එකම තැන තමයි මේ බලන්නකො. මේ ස්වභාවික සුන්දරත්වයක් තමයි මේ දුබායි මිරකල් ගාඩන් එක ඇතුලේ තියෙන්නේ. පාට මල් ලෝකයක්. දුබායි මිරකල් ගාඩන් එක ගැන කිව්වොත් 2013 තමයි මේක විවෘත කරලා තියෙන්නේ. මේ වල තියෙන ප්‍රධානම දේ මේ උද්‍යානයේ තියෙන ප්‍රධානම දේ තමයි Emirates AC80 කියන මල් වලින් අදපු ගුවන් යානය, ඒ වගේම ලස්සන සුරංගනා ලෝකයක් මවන දේවල් මේ ගාඩන් එක ඇතුලේ තියෙනවා. මේ ටෙඩි බෙයා නම් හරිම ලස්සනයි. හරිම ලස්සන විදිහට අදලා තියෙනවා. එතකොට මේ පෙන්ගුයින් එකත් හරිම ලස්සනයි. ඒ වගේම නිල් කුරුමිට්ටන්ගේ ලෝකයක් තියෙනවා. ඒක ඇතුළට ගියම ඒ ගම්මානයේ වෙනම සුන්දරත්වයක් තියෙන්නේ. ඒ වගේම ඒ දැනෙන ෆීලිං එකත් හරිම ලස්සනයි. අදිට අපි ඉස්සර කාටුන් බලනකොට අපිට කොහොමද දැනෙන්නේ අපි එතන ජීවත් වුණොත් හොඳයි කියලානේ. අන්න ඒ වගේ තමයි මේ නිල් කුරුමිට්ටන්ගේ ගම්මානය ඇතුළට ගියාම තියෙන්නේ. ඒ වගේම මේ මොනරා අනිත් පැත්තෙන් අශ්වයන්ගේ ඔළුව තියෙන මේ මල්වත්තේ මොකද තියෙන විශේෂත්වය? ඒක තමයි වියලි කාලගුණයක් තියෙන මේ දුබායි වල මේ වගේ ලස්සන මල් ලෝකයක් නිර්මාණය කරපු එක. ඒ වගේම ලෝකයේ වැඩිම මල් සංඛ්‍යාවක් එකම ස්ථානයක එකතු කරලා තමයි මේ උද්‍යානය අදලා තියෙන්නේ. ඒ වගේම මේ මල් හරි පරිස්සමින් සුරක්ෂිතව ආරක්ෂා කරන එකක් විශේෂ දෙයක්. ඒ වගේම මෙතන කඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට Emirates ඇඳුම්, ඒ කියන්නේ අරාබි විදියට අපිට ඇඳලා ෆොටෝස් ගන්න පුළුවන්. ඒවට අපි ගෙවීම් කරන්න ඕනේ. එලත් ඉක්මනටම දුබායි මිරකල් ගාඩන් එක 2025 වල සුන්දරත්වය විඳ ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මොකද මේක මාස 6ක කාලයක් වගේ තමයි විවෘත කරලා තියෙන්නේ. ඉතිරි මාස 6ම මේක වහලා තියෙන්නේ. එහෙනම් පරක්කු නොකර දුබායි මිරකල් ගාඩන් එක ඔයාලගේ ලයිෆ් ලිස්ට් එකට ඇතුල් කරගෙන වීඩියෝ එකකින් බැලුවත් ඔයාලට ඒ ලස්සන ගන්න බෑ. ඔයාලත් විසිට් කරලා බලන්න දුබායි මිරකල් ගාඩන් එකට. එහෙනම් ඔයාලත් පාට මල් ලෝකයක් වෙන්නකු මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.